නිදුක් නිරෝගී භාවය ලැබෙන්න බහුලත්වය ආකර්ෂණය වෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අදත් නිවාරණ යුනිවර්සලි ක්ලිනික් අපේ නාලිකාව හා සම්බන්ධ වුණු අයට. ඉතින් වෙනදා වගේම ස්තුති කරන්න ඕනේ කමෙන්ට් කරන ලයික් කරන වීඩියෝ ෂෙයා කරන ඒ වගේමයි වීඩියෝ අහන බලන channel එක subscribe කරන ඔයාට. අද ඔයා අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් මේ නාලිකාවත් එක්ක ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතයේ මේ සිටුේෂන් එකේ මොන හරි තියෙන කරදර ප්‍රශ්න ගැටලු ඒ වගේම ඔයාට නාවකියක් උපදේශනයක් ලබා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මම කලින් අප්ලෝඩ් කරපු වීඩියෝ තියෙනවා මේ වීඩියෝ එක හා සමානව ටැරොට් තුලින් කරපු වීඩියෝස් රීඩින්ග්ස් තියෙනවා. ඔයාලට ප්ලේලිස්ට් එකට ගිහින් බලන්න පුළුවන්. නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක ඉතින් ඔයාව තාතරෙන් පිළිගන්නවා. නිවාරණ යුනිවර්සලි ක්ලිනික් අපේ නාලිකාවට දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම මයි channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්න කියලා තාතරෙන් මතක් කරනවා. ඔන්න ඉතින් අදත් අරගෙන ආවේ ජෙනරල් රීඩින් එකක් ටැරොට් තුලින්. සයින් නැහැ ෆයිල් නැහැ අවසානය වෙනකල් ඇහුවොත් ඔයාට මිලට ගන්න බැරි උපදේශනයක් යම් කිසි දෙයක් ජීවිතයට ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ වීඩියෝ එක මොනෑම් ක්‍රමයකින් ඔයාට ලැබුණත් ඔයාට මේකේ තියෙන දේවල් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවාමයි. කොහොමද ඔයාට? ඔයාගේ ජීවිතේ ගොඩක් තීරණ ඔයා ගත්තේ තනියම නේද? සමහර තීරණ හරි ගියත් ගත්ත සමහර වැරදුණු තීරණවලදී උදව් කරන්න හරි දේ කියලා දෙන්නේ තීරණේ ගද්දි හිටියේ නැති කෙනෙක්. මග ඇරපු කෙනෙක් වැරදුනහම වැරදුණු තැනදී දොස් කියන්න ඇති පහත් කරන්න ඇති. ඉන්න තැනනොත් පහතට දාන්න ඇති. ඒ තමයි දැන් ඉන්න මිනිසුන්ගේ ස්වභාවය. රීඩින් එකෙන් කියන්න ලෑස්ති ඒ ගැන නෙවෙයි මේ රීඩින් එක ඔයාට ලැබුණා නම් ඔයා දැන් මේක අහන කෙනෙක් නම් ඉදිරියේදී මේ ටික අනිවාර්යයෙන්ම වෙනවා. මේ ඉස්සරහට මං කියන ටික ලැබෙන්න තියෙන දේවල් නිවැරදිව ලබා ගන්න, වැරදි අඩුපාඩු නැති කරගන්න, හදාගන්න, කරදර වලින් දුර තියාම බේරෙන්නයි අද මේ රීඩින් එක ඔයාට ලැබෙන්නේ. මුලින්ම කියන්න ඕනේ මං මේ කියන කාරණා රීඩින්ග්ස් වල වෙන්න පුළුවන් නැත්නම් වෙන මොනවම හරි ශාස්ත්‍රීය විදිහට කියන දෙයක් තුල ඔයාට ලැබෙන්න දෙයක් තියෙනවා නම් ඔයාට මෙන්න මේ දේ වෙනවා කියන දේ සමහර අය කියන්න පුළුවන් ඔය කියන දේවල් අපිට සිද්ධ වෙන්නේ නෑ අනේ ඕව බොරු කියලා. ඔව් බොරුවක් වෙන්න නැති වෙන්න පුළුවන්. හැබැයි මේක බොරුවක් නෙවෙයි. මොකද යම් කිසි දෙයක ප්‍රතිඵලයක් ඇති වෙන්නේ ඔයාගේ ක්‍රියාව ඒ වගේම ඔයාගේ සිතුවිලි අනුව. ඔයාට මෙන්න මේ දේ ලැබෙන්න තියෙනවා කියන එක. මොකද ඔයාට දකින්න බැරි දෙයක් ඒක. මොනවම හරි ශාස්ත්‍රයකින් ක්‍රමයකින් එක බලන්න පුළුවන් හැකියාව තිබුණත් සාමාන්‍යයෙන් මේ වර්තමානයේදී අනාගතයේ සිද්ධ වෙන දේවල් සාමාන්‍ය කෙනෙක්ට දකින්න අපහසුයි අමාරුයි. අපිට යම් යම් මානසික මට්ටම වල ඉන්න අය ඉන්නවා. එතකොට අපිට ඉවෙන් වගේ දැනෙන අපි මේ කරපු දේ හරි ඒක නිසා මට මේ ප්‍රතිඵලය තියෙනවා කියලා. ඒ හැර මගේ ජීවිතේ ඉස්සරහට මොනවා වෙයිද කියන දේ ගොඩක් අයට දකින්න අමාරුයි. ඉතින් මේ ශාස්ත්‍ර තුල මේ ටැරොට් කියන ශාස්ත්‍රය තුලිනුත් මේ අරගෙන ඉන්නේ ඔයාට ඉදිරියේදී වෙන්න පුළුවන් දේවල්. වෙන්න ඕන දේවල් වෙන්න නියමිත දේවල්. හැබැයි මේකේ හොඳ දෙයක් කිව්වොත් ඔයාට ඒ දේ ළඟා කරගන්න නම් ඔයාගේ ක්‍රියාව වචනය මූලික වෙන්න ඕනේ. ඒ වගේමයි මේකේ නරක දෙයක් කියනවා නම් ඔයාට මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියන කාරණය ඒ තැනේදී ඔයාට දැනෙන්න ගන්නවා හා කලින් මෙහෙම මං අහලා තිබ්බා. එහෙනම් මෙයා මේ කෙනෙක්. මේ වගේ කෙනෙක්. නැත්තම් මගේ මූල්‍යමය දායකත්වය මේකට දෙන්න හොඳ නැහැ. මම පරිස්සම් වෙන්න ඕනේ කියන දේ සහ නැත්තම් ඒ පිළිබඳව අධ්‍යයනයක් කරලා මේ කෙනා කොයි වගේද මේ දේ මට මොනවා වගේ වෙයිද කියන දේ ඔයා නැවත වැඩිපුර හිතන්න ගත්තොත් ඔයාට අර කරදරෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අපි හිතමුකෝ ඔයාට කවුරු හරි කියනවා මෙන්න මේ දේ තුලින් ඔයාට මෙන්න මෙහෙම රැකියාවක් කරන්න හම්බ වෙනවා. ඔයාට ක්වොලිෆිකේෂන් උත් තියෙනවා. මේකට අයදුම් කරොත් ඔයාට මේ රැකියාව ලබා ගන්න පුළුවන්. මේ තුලින් ඔයාට මූල්‍යමය තත්ත්වයේ ස්ථාවරත්වයටපත් වෙනවා. ඔයාට හිතා ගන්න බැරි දුරකට යන්න පුළුවන් කියන දේ කවුරු හරි කිව්වොත්
ඔයා ඇඳට වෙලා හිටියොත් මේකට ඇප්ලයි කරන්නේ නැතුව නැත්තම් ඔයා ඒකට කැමති නැතුව වෙන ජොබ් එකකට ඇප්ලයි කරනවා නම් වෙන දෙයක් පටන් ගන්නවා නම් ඔයාට මේ දේ හම්බ වෙනවද නැහනේ. අන්න ඒ වගේ තමයි මේකේ කියන කාරණා ආටිස්ට් සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම. හැබැයි ඔයාගේ මනස ක්‍රියාව මේකට මූලික වෙන්නම ඕනේ. ඉතින් මේ රීඩින් එක ඔයාට ආවනම් මේ වීඩියෝ එක මොනවම හරි ක්‍රමයකින් මේ දේවල් ඔයාට සිද්ධ වෙනවා. ඉතින් ඔයාට මේ දේවල් වලට උත්සාහ කරලා බලන්න පුළුවන්. ඔයා අලුතෙන් දෙයක් කරන්න පටන් ගන්න හිතන් ඉන්නවනම් මේ වීඩියෝ එක කවද ලැබුණත් මේ තැන ඉඳන් මාස 2ක් ඇතුළත පටන් ගන්න. ඒ තුලින් ඔයාට ඉතාමත් සුබ සාර්ථකත්වයක් ළඟා කරගන්න පුළුවන්. ආර්ථිකය, අධ්‍යාපනය, විවාහ කටයුතු වලට අඩිතාලම දාන්න, ඒ වගේමයි රැකියාව වලට ඉල්ලුම් කරන්න. නැත්නම් බිස්නස් එකක් ආරම්භ කරන්න. මොනවා හරි ඔයාට බැරෑරුම් අසනීප වලට බෙහෙත් කරලා සුව වෙලා නැත්නම් ඔන්න ඒ වගේ දේවල් වලට බෙහෙත් කරන්න නැත්නම් ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න අපහුව පටන් ගන්න මේ මාස 2 තුල ඔයාට පුළුවන්. ඔයාගේ ඊටමත් සාර්ථක කාලයක් විදිහට තමයි මේක මම දකින්නේ. අපි හිතමුකෝ මැටි වලින් ඔයා මොන හරි කෑම જાතියක් හරි මොන හරි හදලා විකුණන්න හැදුවත් මේ දේවල් සාර්ථක වෙනවා. මේ උදාහරණය හරි මේ තාත්වික නැති වෙන්න පුළුවන්, ප්‍රායෝගික නැති වෙන්න පුළුවන්. මම මේකෙන් කියන්න හැදුවේ ඔයා වටිනාකමෙන් අඩු දෙයක් කරත් ඒ දේ නොගැලපෙන දෙයක් වුණත් ඒ දේ තුලින් සාර්ථකත්වය ඇති කරගන්න පුළුවන්. මේකට උත්සාහය උනන්දුව කැපවීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේම අත්නොහැර ඔයා ඉදිරියට අරගෙන යන්නත් පුළුවන්. ඊටාම සාර්ථක වෙනවා. ඒ වගේමයි ඔයාගේ හිතට එන අලුත් අදහස් මේ උත්සාහ කරන්න try කරන්න මේ දේවල් තුලින් ඔයාගේ ජීවිතේ හිතා ගන්න බැරි තැනකට අරන් යන්න පුළුවන් turning point එකක් තමයි මේ මාස 2 කියලා ඔයාගේ ඉදිරියේ කියන්නේ. ඔයාගේ විශ්වාසය paludu කළ කෙනෙක් නැවත ඔයාගේ ජීවිතේට එන්න අහන්න පුළුවන්. මෙයා විශ්වාසය ඇති කරන්න හදනවා. මේක සමහර විට මං ආයෙ මෙහෙම කරන්නේ නැත්නම් මං ආයේ වගේ දේවල් වලට යොමු වෙන්නේ නැත්නම් ඔයාට විතරයි මං කැමති. ඔයා ආපහු එන්න මගේ ජීවිතේට මං ඔයාව බලා ගන්න මෙන්න මේ වගේ එක එක අපි කියන්නේ බටර් ගානවා කියලා මේ වගේ කතා කියාගෙන එන්න පුළුවන්. මේ රීඩින් එක ඔයා දැන් දැක්ක නිසා අහපු නිසා මෙයාට නැවත අහු වෙන්න එපා. රිලේෂන්ෂිප් එකක් වෙන්න පුළුවන්, යාළුකමක්, නෑදෑකමක්, නැත්නම් මේ කෙනා බිස්නස් පාර්ට්නර් කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ කෙනා කවුරුණත් ඔයාගේ ජීවිතේම විනාශ කරලා තියෙනවා යම් අවස්ථාවක යම් කාලයකදී. නැවත එන්නේ හොඳකට නන් නෙවෙයි. ආත්මාර්ථකාමී මිනිස්සෙක් විදිහට තමයි රීඩින් එකේ මම මේ කෙනාව දකින්නේ. නැවත ආවොත් ඔයාට අන්තිමේට හුස්ම විතරක් ඉතුරු කරලා ගියපු කෙනෙක්. මේ ගන්න හුස්ම ටිකත් උදුරගෙන තමයි මේ කෙනා යන්නේ. ඒක නිසා පරිස්සම් වෙන්න හොඳට මතක තියාගන්න. ඔයා දැනට යහපත් සම්බන්ධතාවයක ඉන්නවනම් මේක මං කියන්නේ රිලේෂන්ෂිප් එකක් ගැන බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඒ වගේමයි හස්බන්ඩ් වයිෆ් මේ කවුරු වුණත් යහපත් සම්බන්ධතාවයක ඉන්න ඔයාට ආදරේ බැඳීම තවත් ශක්තිමත් වෙනවා. හිතන්නේ නැති වෙලාවක තෑගි භෝග නැත්තම් වෙනදට වඩා ඔයා වෙනුවෙන් වෙලාවක් එයාගේ ජීවිතය වෙන් කරනවා ආට ලැබෙනවා. හදවතින්ම සතුට සැනසීම මේ ආදරය නිසා ඔයාගේ ජීවිතයට ඔයාට ලැබෙනවා වෙනදට වඩා. ඒත් මොකක් හරි පොඩි සැකයක් ඇති වෙනවා යම් සිද්ධියක් නිසා යම් සැක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් ඔයාට. ඒක දුරදිග යන්න දෙන්න එපා. මොකද ඒක තේරුමක් නැති සැකයක්. ඔයාලගේ හොඳ හිත පළුදු වෙන්න පුළුවන්, සැනසීම සතුටට බාධාවක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාට හිතන සිද්ධිත් එක්ක, දකින සිද්ධිත් එක්ක ඇතිවෙන සැකේ ඉදිරියට අරගෙන යන්න එපා මේ කාලෙදී. ඔයාට පාද, කකුල්, අත්, ඇස්, කන්, ඔළුව ආශ්‍රිත වේදනා, ඒ වගේම බඩේ විශේෂයෙන් යටිබඩේ අපහසුතා රෝග තිබුණා නම් සුව නොවන බෙහෙත් ගත්තත් සුව නොවිච්ච දේවල් තිබුණා නම් රෝග මේ දේවල් සුව වන ලකුණු ඔයාටම දැනෙන්න ගන්නවා ඉදිරියේදී. හොඳට වතුර බොන්න, සීතල වතුරෙන් වැඩිපුර ටික වෙලාවක් නාන්න. ශරීරයේ උෂ්ණත්ව ගතිය
අධිකව තියෙන්න පුළුවන් ඔයාගේ කෙනෙක්ට. තව කෙනෙක්ට මේ උෂ්ණ ගතිය සීතල ගතිය දෙකම එකට තියෙන නිසා ඖෂධ ගත්තත් මේ තත්ත්ව දෙකම එකවර පාලනය කරන්න බැරි ගතියක් තියෙන්න පුළුවන්. ඒක නිසා හොඳට වතුර බොන්න, සීතල වතුර ටිකක් වැඩිපුර නාන්න කියලා මතක් කරනවා. කවුරු හරි කෙනෙක් කන්න යමක් ඉල්ලගෙන එන්න පුළුවන්. මේ මිනිස්සෙක් වෙන්නත් පුළුවන්, සතෙක් වෙන්නත් පුළුවන්. උදව්වක් ඉල්ලන් එන්නත් පුළුවන් ඔයාගෙන්. ඔයාටත් නැති අමාරු අවස්ථාවක වුණත් පුළුවන් විදිහට එයාට නැත්නම් සතාව සතුටු කරන්න යමක් දෙන්න, නැත්නම් ආදරෙන් කතා කරන්න, ඒකත් පිනක් වේවි ඔයාට. හෘදයාංගමව ඔයාගෙන් සුවපත් වෙච්ච කෙනෙක්. ඔයා වචනෙන් දීපු දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයා එයා වෙනුවෙන් පෙනී ඉඳලා එයාගේ ප්‍රශ්නයක් ගැටලුවක් निराකරණය කරගන්න උදව් කරා වෙන්න පුළුවන්. නැත්නම් මුදලින් නැත්නම් මොනෝම හරි දෙයකින් අමාරු අවස්ථාවකදී පිහිට වෙලා මෙන්න මේ කෙනාය ඔයාට ප්‍රතිඋපකාරයක් විදිහට යම් දෙයක් වාට කරන්න පුළුවන්. නැත්නම් වචනකින් හරි ඔයාට දෙයක් කරන්න පුළුවන්. ස්තුති කළා පින් දෙනවා. මොකද මේ ඒ වචන ටික ඔයාට පින් සිද්ධ වෙනවා. ඔයාට මේ දේවල් මට කරාට මේ මෙන්න මෙහෙම ලැබෙන්න ඕන කියන දේවල් හදවතින්ම මිනිස්සෙක් කියන දේවල්. මේක ලේසියෙන් කාගෙන්වත් හිතකින් අවංකවම ගන්නවා කියන එක හරිම අමාරු වැඩක්. ඉතින් ඔයාට මේ දේ ඉබේම ලැබෙනවා කියන එක කියන ඔයා කරපු දෙයක ප්‍රතිඵලයක් වශයෙන් ආපස්සට ලැබෙනවා. රැකියාවෙන් නැත්තම් නෑදෑයෙක්ගෙන් අම්මා තාත්තගෙන් හරි නැත්තම් බිම වැටලා තිබිලා හරි අනුන්ගේ ධනයක් ඔයාගේ වෙනවා. මේක කැමැත්තෙන් දෙන දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයාට ඉබේ හම්බෙච්ච දෙයක් වෙන්න පුළුවන්. මං කියන්නේ මේ බිම තිබිලා ගන්න සල්ලි වලින් සතුටු වෙන්න එහෙම කියලා කියනවා නෙවෙයි. හැබැයි යම් අවස්ථාවකදී ඒක හොයලා හරි ඒක දෙන්න උත්සාහ කළත් එහෙම කෙනෙක් හොයාගන්න නැති වෙන තත්ත්වය. අන්න ඒ වගේ. නැත්තම් ඔයාට ලැබෙන්න තියෙන උරුමයක් මොකක් හරි. නැත්තම් ඔයා යම් කාලයකදී දීපු දෙයක් වෙන්න පුළුවන්. නැවත ණයක් විදිහට ඔයා දීපු දෙයක් ආපස්සට ලැබෙනවා වෙන්න පුළුවන්. නැත්තම් ගන්න ලැබිච්ච නැති දෙයක් ඔයාට ගන්නම විදිහක් නැතුව ඉල්ල ගන්න විදිහක් නැතුව තිබිලා ඔයා දීපු දෙයක් ආයෙ ඔයාට ගන්න බැරුව හිටියනම් ආපහු ඔයාට ලැබෙන කාලයක් තමයි ඉදිරියේදී එන්නේ. ඒ වගේමයි ඔයා මොනවාම හරි මූල්‍යමය ස්ථාවරයක් වෙන්න ඕනි කියලා යොදවපු මුදලක ප්‍රතිඵලයක් හරි ආපහු නැවත එන්න තියෙනවා. ඒක නිසා ඔයාගේ අත මිට ටිකක් සරු වෙනවා කියලා කියනවා. මෙතනදී කියවෙනවා. මේ රීඩින් එක බලන ඔයා තනියම ඉන්න කෙනෙක්. ඉතින් බොහෝ විට බොහෝ පිරිසක්. ඉතින් ඔයාට පුළුවන් නම් සෙනග ඉන්න තැනකට ගිහිලා ඒ අයව අධ්‍යයනය කරන්න. ඔයා ළඟ තියෙන ගොඩක් දේවල් එයාලට නැති විදිහ ඔයාටම දකින්න ලැබේ. මේක මිල මුදල් නොවෙන්න පුළුවන්. ඒත් හරිම සැනසීමක් දැනේ. මොකද එයාලගේ චර්යාව දැක්කම ඔයාට ඔයාගෙන හැමෝටම මුදල් හොයාගන්න පුළුවන්. හැමෝටම දේපල හොයාගන්න පුළුවන්. හැමෝටම බැඳීම් හොයාගන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන් ළඟ නැති දෙයක් ඔයා ළඟ තියෙනවා. ඒක ඔයාට මුළු ජීවිත කාලෙම සැනසීමෙන් ඉන්න පුළුවන්. ඔයා ළඟ තියෙන දේපලක්. මොකක්ද කියලා හොඳට සෙනග ගැවසෙන තැනක ගිහින් බලන්න. ඒගොල්ලන් කතා කරන විදිහ, ඒගොල්ලන් හැසිරෙන විදිහ, තවත් මිනිස්සෙක්ට රියැක්ට් කරන විදිහ, තැන දෙන විදිහ මේ හැමදේම හොඳට බලාගෙන ඉන්න. ඒ මිනිස්සු ළඟ නැති දේවල් ගොඩාක් ඔයා ළඟ තියෙනවා. ඔයාට ඔයා ගැන හරිම සැනසීමක් දැනේ, ආත්ම තෘප්තියක් දැනේ. කෙනෙක් මුණ ගැහෙයි නැත්තම් ඔයාව හොයාගෙන යම් දෙයක් කරමුයි කියන්න. පටන් ගමු, ආරම්භ කරමු කියන්න. මේ රීඩින් එක බලන කෙනෙක්ට මේ කෙනා අශුභයි. කපටි මිනිස්සු වෙන්න පුළුවන්. ඔයාව පහතට දාන්න වෙන්න පුළුවන්. නැත්තම් ඔගේ දියුණුව බලන් ඉන්න බැරි කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් ඔයාගෙන් වෛරය පිරිමහන්න එන කෙනෙක් වෙන්න පුළුවන්. මේ රීඩින් එක බලන තවත් කෙනෙක්ට මේ එන අයව සුබයි. මොකද ජීවිතේ වෙනස් කරන ටර්නින් පොයින්ට් එකක් වෙන්න පුළුවන් මේ කෙනා හමුවීම නැත්තම් මෙයාගේ අදහසට එකඟ වෙන එක. ඉතින් මේ දෙපැත්තක් තියෙනවා මේ රීඩින් එකේ බලන සමහර අයට. මොකද එක අයගේ කර්ම ශක්තියින් මේ වෙනකොට එක වගේ නැහැ. මේ රීඩින් එක බලන හැමෝගෙම එක වගේ එනර්ජි ලෙවල් නැහැ. එතකොට අනේ ඒ තත්ත්ව නිසා තමයි මෙතන සමහර අයට මෙහෙම වෙන්න පුළුවන්, සමහර අයට මෙහෙම වෙන්න පුළුවන් කියලා කියන්නේ. සාමකාමීව ගෙවෙන කාලයක් විදිහට තමයි ඔයාගේ ඉදිරියේ ගෙවෙන්නේ. ඒ වගේමයි මුදල් නැතිම කෙනාට පවා වර්තමානයේදී පොඩිම මුදලක් හරි ලැබිලා හිත සැහැල්ලු වෙන කාලයක්.
ඒ කියන්නේ ඔයාගේ මුළුල්ලියම තත්ත්වය ස්ථාවර වෙන කාලයක්. මේ වෙනුවෙන් ඔයාට කැප වෙන්න, මහන්සි වෙන්න, සමහර වෙලාවල් වලට නිදි නැති රෑවල් ගත කරන්න උනත් ඔයාගේ අතමිට සරු වෙනවා. ඒ කියන්නේ ඔයාට දනට දෙන්න, ඔයාගේ පිනට දෙන්න, ඔයාගේ අඩුපාඩු හදාගන්න, පවුල පෝෂණය කරන්න, යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්න ඔයාට යම්කිසි මුදලක් ඔයාගේ අතට ලැබෙනවා. ඒ අතරෙම කොච්චර ලැබුණත් තමන් වෙනුවෙන් තමන්ගේ අනාගතය වෙනුවෙන් ඉතුරු කරන්නත් යම්කිසි කොටසක් අමතක කරන්න එපා. මොකද ලැබීම් කියන්නේ හැමදාම තියෙන දෙයක්ුත් නෙවෙයි. නොලැබීම් කියන්නේත් හැමදාම තියෙන දෙයක් නෙවෙයි. ඒක නිසා ලැබෙන වෙලාවට යම්කිසි ප්‍රතිශතයක් ඔයාට ලැබෙන කොටසෙන් ඉතුරු කරන්න කියලත් ආදරෙන් මතක් කරනවා ඔයාට. ඒ වගේමයි ලියන අයට, පරීක්ෂණ කරන අයට හොඳ ආරම්භයක් වගේම හොඳ අවසානයක් තියෙන කාලයක්. සාර්ථකත්වය ලැබෙන කාලයක්. ඔයාගේ බුද්ධිය මෙහෙवला, මොළය මෙහෙवला කරන රාජකාරී කරන අයට ඉතාමත් සුබ කාලයක්. ඔයාගේ බුද්ධියට තැනක් ලැබෙන, ඔයාගේ සිතුවිලි වලට තැනක් ලැබෙන කාලයක් තමයි මේ ගෙවෙන්න ආරම්භ වෙන්නේ. අලුතෙන් දේවල් ඉගෙන ගන්න ලැබෙන කාලයක්. ඉතින් ඔයා මොන හරි අධ්‍යාපනික කටයුත්තකට යොමු වෙන්න හිතාගෙන ඉන්නවා නම්, මොන හරි ඉගෙන ගන්න ඕනේ කියලා අන්න ඒ දෙයට සාර්ථක වෙනවා කියලා කියන මේ දේවල් වලටත් හොඳ කාලයක්. මේ සියලුම දේ සඳහා උත්සාහය, කැපවීම, අවබෝධය, අත් නොහැරීම කියන දේවල් තියෙන්න ඕන. ඒ වගේමයි තියෙන විදිහට පුළුවන් විදිහට නැති කෙනෙක්ට වචනකින් හරි දෙයක් දෙන්න උත්සාහ කරන්න. කුසලයට, පිනට හිත පුරුදු කරන්න. මම දන්නවා ඔයා හැම කෙනෙක් තව තවත් පුළුවන් විදිහට අනිත් අයට මෛත්‍රී කරන්න, අනුකම්පා කරන්න, වැරදි කරන මිනිස්සුන්ට සමාව දීලා හිතින් අත්අරින්න අනුකම්පාවෙන්. මොකද ඒගොල්ලන්ට ඔයා ළඟ තියෙන අවබෝධය ජීවිතය ගැන, මිනිස්සු ගැන නැති නිසා තමයි ඒ කෙනා ඒ විදිහට හැසිරෙන්නේ. හරියට බල්ලෙකුයි ඔයයි ගත්තොත් ඒ දෙන්නගේ සිතුවිලි වෙනස්නේ. අන්න ඒ වගේ තමයි සමහර මිනිස්සුන්ගේ හැසිරීම. ඒක නිසා ඔයාව රිද්දන, ඔයාට වෛර කරන, ඔයාව පරද්දන්න උත්සාහ කරන, වටන්න උත්සාහ කරන මිනිස්සුන්ගේ සිතුවිලි වලට අනුකම්පා කරන්න, මෛත්‍රී සහගත වෙන්න. ඔයාගේ ඕරා එක තමයි ඇතුලින් ශක්තිමත් වෙන්නේ. ඔයාගේ එනර්ජි ලෙවල් එක තමයි අප් වෙන්නේ. ඔයාට තමයි හොඳ දේවල් මේ විශ්වයෙන් ලැබෙන්න ගන්න. ඒක නිසා එයා කරන දේවල් වල ප්‍රතිඵල එයාට තියෙයි. ඔයා කරන දේවල් වල ප්‍රතිඵල මේ දැම්ම ඉඳන් ඔයාට භුක්ති විඳින්න ලැබෙනවා කියලාත් මතක් කරන්න ඕනේ. ඔයා තුළින් ඔයාම නැගිටින්න පුළුවන් ආත්ම ශක්තියක් ලැබෙනවා. දියුණුව ඇති වෙනවා, අඩුපාඩු මගේ හැරෙනවා. මුදල් ලැබෙනකොට කලින් මතක් කරා වගේම ඉතුරු කරන්නත් පුරුදු කරන්න. ඒ වගේම ආගමට දහමකට තමන්ගෙන් දෙයක් කරන්න පුළුවන් නම් ඒ වෙනුවෙනුත් දෙයක් කරන්න. සමහර තීරණ ගන්නකොට හොඳ බුද්ධිමත්ව නිවැරදි සිහියෙන් ඉඳලා තීරණ ගන්න. ඔයාට හරියනකොට වරද්දන්න පුළුවන් මිනිස්සු, වරද්දන්න බලන් ඉන්න මිනිස්සු ගොඩාක් ඉන්නවා. ඒක නිසා තමන්ට මූලිකත්වය දෙන්න මේ ආරම්භ වෙන කාලය සමහර විට මම මේ කියන දේවල් වෙයිද කියලාවත් හිතන්න බැරි මානසික මට්ටම් වල ඉන්න අය මෙතන ඉන්න පුළුවන්. ඔයාට දැන් තියෙන සිටුේෂන් එක අනුව ඔයාට එහෙම හිතන එක වැරද්දක් නෙවෙයි. හැබැයි විශ්වාසයෙන් උත්සාහ කරන්න. ඔය කියන කාලේ මේ ජීවිත කවුරු ගත කළත් ඔයා ඔය ඉන්න මට්ටමේ හැමෝම ඉඳලා තියෙනවා. එතන ඉඳන් තමයි ඉස්සරහට දියුණු වෙලා තියෙන්නේ. ඔයා උත්සාහ කරොත් ඔයාට පුළුවන්. ඔයා දැකලා ඇති මහපාරේ ඉන්නව මිනිස්සු අතපය නැහැ. හිතා ගන්න බෑ යාළුවා එතෙන්න කවුරු හරි ගෙනත් දානවද කියලා. කොහොම හරි උත්සාහ කළා ඒගොල්ලන් එතෙන්ට ඇවිල්ලා ස්විප් ටිකට් එකක් හරි විකුණලා තමන්ගේ ආර්ථික මට්ටම ශක්තිමත් කරගන්න මිනිස්සු. එතකොට ඔයාට අතපය හතරම තියෙනවා. හොඳ බුද්ධියක් තියෙනවා. හොඳ ශරීරයක් තියෙනවා. හොඳ මොළයක් තියෙනවා. මනුස්ස භාවයකුත් ලැබිලා තියෙනවා. ඒක නිසා ඔයාට උපරිම දෙයක් කරන්න පුළුවන් දේ මොනවද කියලා හොඳට කල්පනා කරන්න. මේ කියපු රීඩින් එකේ මේ කියපු දේවල් ඔයාටත් ළඟා කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. 100,000ක්ම විශ්වාසයෙන් මම කියන්නේ මේ රීඩින් එකෙන් කියපු දේ ගැන. ඉතින් ඔයාගේ ජීවිතේ ඔයාට යන්න ඕන පාත් එක මොකක්ද දැන් ඔයා කරන්න ඕනේ? කාත් එක්කද මං ඉන්න ඕනේ? කොයි අයවද මග හරින්න ඕනේ? එතකොට මගේ තියෙන අඩුපාඩු මොනවද? ඒවා නැති කරගන්නේ කොහොමද? මට ඔබිනම දේ මොකක්ද? නැත්තම් මගේ සම්බන්ධතා අස්ථාවර වෙන්නේ ඇයි?
මගේ මොන හරි වැරදි තියෙනවද? නැත්නම් අනිත් කෙනාව දරා ගන්න මට නොහැකියාවක් තියෙනවද? නැත්නම් අනිත් කෙනාගේ විවේචන වෙන්න පුළුවන්, අසාධාරණකම් වෙන්න පුළුවන් දරාගන්නේ කොහොමද? ඒකට මම මොකක්ද කරන්න ඕනේ? මේ ආකාරයෙන් ඔයාලට විසඳ ගන්න බැරි ගොඩාක් ගැටලු ප්‍රශ්න තියෙනවා කියන්න මම දන්නවා. ඉතින් ඔයාට පුළුවන් මේ ටැරෝ රීඩින්ග්ස් තුලින් උපදේශනයක්, ඒ වගේම ඉදිරියට මොනවද වෙන්නේ, ඒකට මම මොකද කරන්න ඕනේ කියලා අනාවැකි වගේම හොඳ සාර්ථක පිළිතුරක් වර්තමානයේ ජීවිතයේ සැනසීමෙන් සතුටෙන් ගෙවන්න, අවබෝධයෙන් ගෙවන්න හොඳ උපදේශනයක් ලබා ගන්නත් ඔයාට පුළුවන්. ඒ වගේමයි සමහර දේවල් තියෙනවා අපි කොච්චර උත්සාහ කරත් කැප වුණත් කොච්චර අත්නොහැර හිටියත් සාර්ථක වෙන්නේ නැහැ. අපි ඉන්න තැනමයි සමහර විට මේ රබර් පටියක් දාලා අදිනකොට වගේ අපි සමහරලාට ළඟටම ගිහින් ආපහු එනවා. ජීවිතේ එකම සර්කල් එකක් ඇතුලේ මේ දේවල් සිද්ධ වෙන්න ගන්නවා. මේ දේවල් වලට සමහර විට ඔයාට গুপ্ত කර්ම බලපෑම් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. නැත්තම් කෙනෙක් අනවින කොඩිවින මේ ආදී දෙයක් කරලා තියෙන්න පුළුවන්. අමනුෂ්‍ය දෝෂයක් වෙන්න පුළුවන්. කර්මඵලයක් වෙන්න පුළුවන්. මේවා මොනවද කියලා අඳුනගෙන මේවට අවශ්‍ය පිළියනුත් ඔයාලට යොදා ගන්න පුළුවන් කියලා මතක් කරනවා. මේකට 076යි 73යි 14යි 869 076යි 73යි 869 කියන මගේ WhatsApp දුරකථන අංකයට පණිවිඩයක් යොමු කරන්න. ආදරෙන් මතක් කරනවා දුරකථන නැමතුම් ගන්න එපා. මොකද ආන්සර් කරන්න විදිහක් නැහැ. ඔයාට වොයිස් මැසේජ් එකකින් හරි මැසේජ් එකකින් හරි මේ පණිවිඩය යොමු කරන්න. එතකොට මේක ලබා ගන්න කොහොමද රීඩින් එකක් කියන කාරණය ඔයාට දැනගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ජීවිතේ අයිතිය ඔයාට තියෙන්නේ. අම්මා තාත්තා ඔයාව ඉපැද්දුවට මේ ලෝකෙට අරගෙන ආවට නැත්නම් ඔයාට හස්බන්ඩ් වයිෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් හිටියට ඒගොල්ලන්ට වචනකින් හරි උදව් කරන්න පුළුවන් වුණාට දරුවෝ හිටියට ඔයාව ආරක්ෂා කරන්න ඔයාට කන්න දෙන්න පුළුවන් වුණාට ඔයා යන්න ඕන ගමන යන්න ඕන ඔයා තනියම. තමන්ගේ දියුණුව සාර්ථකත්වය තමා සතුයි. අනිත් අයට මඟ පෙන්වන්න පුළුවන්. ඒ මාර්ගය යන්න ඕනේ ඔයාම තමයි. ඉතින් ඒකට අවශ්‍ය ධෛර්යය, ශක්තිය, බුද්ධිය, ප්‍රඥාව වැඩෙන්න කියලා හදවතින්ම මම ආශිර්වාද කරනවා. ඒ වගේමයි මේ විශ්වයේ සුබ ශක්තියින්ගේ ආකර්ෂණය මඟ පෙන්වීම ආරක්ෂාවට නෝඩුව තියෙනවා කියලත් මම දන්නවා. ඉතින් මේ වගේම තවත් ඔයාට වටින කියන වීඩියෝ එකකින් ටැරෝ රීඩින් එකකින් උපදේශනයක් ඒ වගේම මඟ පෙන්වීමක් අනාවැකියක් අරගෙන ආපහු එන්නම්. හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න.